පරාක්‍රම බාහු මහනිරිඳු නිම කළ බවට පුරා වෘත්තයේ සඳහන් වන බකමුණ මහියංගන අධිවේගී මාර්ගයේ කුමාර ඇල්ල පාලම අසල සිට මීටර් 600ක් පමණ නැගෙනහිර දෙසට ගිය විට අඹන් ගඟ ආශ්‍රිතව පිහිටා ඇති චන්ද්‍රකාන්ත පාෂාණයෙන් නිමවා ඇති අඩි 25ක් පමණ දිගති සැතපෙන බුදු පිළිමයකින් සමන්විත ඓතිහාසික බුදුරුවයාය පුදබිම පිළිබඳවයි සිව්හෙළ උරුමය සොයා අද අපි පියමන් කරන්නේ. සියවස් ගණනාවක අතීත හෙළ ප්‍රෞಢ ඉතිහාසයක නටබුන් සොයා යන සිව්හෙළයේ ගවේෂණාත්මක පාදචාරිකාවයි. සිව්හෙළ උරුමය සොයා සිව්හෙළ උරුමය සොයා සිව්හෙළ උරුමය සොයා. පොළොන්නරුව මහියංගනයේ පූජනීය ස්ථානය වැඳ පුදා ගැනීමට යන වන්දනාකරුවන්ගේ ඇස නොගැටෙන පූජනීය ස්ථානයක් බකමුණ නගරයට ආසන්න බුදුරුවයාය නැමැති ගම්මානයේ පිහිටා ඇත. ඒ ඓතිහාසික බුදුරුවයාය සැතපෙන බුද්ධ ප්‍රතිමාවයි. බකමුණ නගරයේ සිට දඹුල්ල හෙට්ටිපොළ මහා මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ ගමන් කරන විට බුදුරුවයාය පූජනීය සැතපෙන බුද්ධ ප්‍රතිමාව වැඩ සිටිනා බුදුරුවයාය විහාරස්ථානයට ළඟා විය හැක. සුන්දර පරිසරයක මෙම බුදුරුවයාය විහාරය පරාක්‍රම බාහු මහනිරිඳුන් නිමා කළ බවට අපගේ ඓතිහාසික පුරාවෘත්තයන් වල සඳහන් වේ. බකමුණ මහියංගන අධිවේග මාර්ගයේ කුමාර ඇල්ල පාලම අසල සිට මීටර් 600ක් පමණ දුරින් නැගෙනහිරට ගිය විට අඹන් ගඟ ආශ්‍රිතව මෙම ඓතිහාසික බුදුරුවයාය පුදබිම සහිත පුරා වස්තුන් අපට හමු වේ. මෙම ස්ථානය සැබවින්ම අතිශය සුන්දර රක්ෂිත වන අරණක් තුල පිහිටුවා ඇත. චන්ද්‍රකාන්ත පාෂාණයෙන් නිමවා ඇති අඩි 25ක් පමණ දිගති සැතපෙන පිළිමය මේ ඇති සුවිශේෂීම කරුණ වේ. මෙම සැතපෙන පිළිමය පොළොන්නරුව ගල් විහාරය හා තන්තිරි මලේ සැතපෙන පිළිමවලට බොහෝ සෙයින් සමානකමක් දක්වන බව අපහට පෙනී යයි. මෙය පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමයට සමාන පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රම බාහු රජතුමාගේ කාලයේ ඉදිකළ පිළිමයක් බවට පුරාවිද්‍යා මහාචාර්යවරුන් තම විශ්වාසය පළ කරයි. සැතපෙන පිළිමය පමණක් නොව එහි අවට ප්‍රදේශය පුරාම විසිරී ඇත්තේ ඉපැරණි නටබුන් වේ. පිළිමය ගල් කණු සඳකඩ පහන් පැරණි චෛත්‍ය සහිත ගල් පුවරුද දක්නට ලැබේ. පරාක්‍රම බාහු රජතුමාගේ මාලිගයක් බවට විශ්වාස කරන ස්ථානයක නටබුන් දකින්නට ලැබෙන්නේ මෙම සැතපෙන පිළිමයට කිලෝමීටර් 6ක් පමණ මහා වනාන්තරයක් තුල බව ප්‍රදේශවාසීහු සඳහන් කරයි. මෙම පිළිමය ඉදිකළ අවදියේ ඒ වටා තවත් ආරාම 5ක් ඉදිකළායයි සඳහන් වේ. එම ස්ථානයේ අංග සම්පූර්ණ සංඝාවාසයක් තිබූ බවට නටබුන් වලින් සනාථ වී ඇත. පොළොන්නරුව රාජධානියේ පරිහානියත් සමග මෙම ස්ථානය හුදකලා වී වල් බිහි වී ගොස් තිබුණි. මෙම බුදුරුවයාය විහාරස්ථානය සොයා
හෙළි පෙහෙළි කර තිබෙන්නේ දිඹුලාගල මහානාහිමියන් විසිනි. පොළොන්නරුව යුගය පිළිබඳ ඉතිහාසයේ සඳහන් වන්නේ ආගමික සංස්කෘතික ආර්ථික හා සමාජීයව ඉතා දියුණු විශිෂ්ට වූ රාජධානියක් ලෙසය. ඒ බව පොළොන්නරු යුගයේ නටමුන් අදටත් සාක්ෂි දරයි. පොළොන්නරු යුගයේදී බුද්ධ ශාසනයට විශාල වශයෙන් රාජ්‍ය අනුග්‍රහය ලබා දී තිබේ. එකල වෙහෙර විහාර විශාල වශයෙන් ආරම්භ කර තිබෙන අතර බුදුරුවයාය පුරාණ විහාරයද එකල ආරම්භ කරන ලද විහාරයකි. මෙම පුරාණ විහාරයේ ඉතිහාසය ලියවෙන්නේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රාජධානියක් ලෙස සැලකෙන පොළොන්නරුව යුගයේදී වන අතර එකල පොළොන්නරුවෙහි පාලකයන් මෙම විහාරයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දී තිබූ බවට විහාර භූමියේ දක්නට ලැබෙන පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි සපයයි. විශේෂයෙන් බුදුරුවයාය විහාර භූමියේ නිර්මාණය කර තිබෙන සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ අතීතයේ සිටම මෙම විහාරය බෞද්ධයින්ගේ ප්‍රධාන වන්දනීය ස්ථානයක් වීමට සුවිශේෂී හේතුවක් වූ බව පැහැදිලිවම පෙන්වා දිය හැකිය. මෙම ප්‍රතිමා වහන්සේ සම්පූර්ණ වශයෙන් නිම කිරීමට නොහැකි වී හෝ මොනෑම් හෝ හේතුවක් මත සම්පූර්ණයෙන් නිම කර නොමැති බව පෙනී යයි. ගම්වැසියන්ගේ මතය වන්නේ මෙම සැතපෙන පිළිම වහන්සේ කටු සටහනක් උදෙසා නිර්මාණය කර ඇති බවයි. අඩි 25ක් පමණ දිග වූ මෙම සැතපෙන පිළිමය දිගු ගල් පර්වතයක් තුල කැටයම් කොට ඇති අතර තන්තිරිමලේ සැතපෙන පිළිමයට හා පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමයට සමානකමක් දක්වන බව අපහට පෙනී යන කරුණකි. මෙම විහාරයට අතීතයේ භාවිතා කළ නාමයන් හෝ මෙහි නිවැරදි නාමය කුමක්ද යන්න පිළිබඳ තවමත් සොයා ගැනීමට කිසිවෙකුත් සමත් වී නොමැති අතර බුදුරුවයා යනු හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ගම්වැසියන්ගේ සහයෝගයෙන් ලබා දී ඇති නමයි. අඹන් ගඟ හා වස්ගමුව ජාතික වනෝද්‍යානයේ මැද මෙම ඓතිහාසික විහාරය පිහිටා තිබේ. විහාරයට කිලෝමීටර් කිහිපයක් ඈතින් වස්ගමුව රක්ෂිතය තුළ ඉපැරණි රජමාලිගය තිබෙන බව මා පෙරදී සඳහන් කළෙමු. එම මාලිගය පොළොන්නරු යුගයේ පාලනය කළ බොහෝ රජවරු හා රාජකුමාරවරු විසූ බවට සාධක තිබෙන අතර එම මාලිගයේ දිනෑමට පැමිණි කුමාරවරයෙකු පර්වතයකින් පෙරලී වැටි මියගිය හේතුවෙන් එම ස්ථානයට කුමාර ඇල්ල නමින් හඳුන්වන බවද ජනප්‍රවාදයේ සඳහන් වේ.